හයි ඔන්න වෙල්කම් කියලා පිළිගන්නවා අපේ එලිගන්ස් ෆැන්සි අවුට්ලට් YouTube channel එකට. thumbnail එකෙම දකින්න ඇතිනේ අද වීඩියෝ එක මෙචි ඇමයිනෝ ප්‍රීමියම් කොලජන් එක ගැන. ඔයාලා දැනටම දන්නවා අපේ ශරීරය විසින්ම කොලජන් නිෂ්පාදනය කරනවා කියලා. නමුත් ඇයි අපි ශරීරයට පිටින් සප්ලිමන්ට් එකක් විදිහට මෙන්න මේ කොලජන් එකක් ගන්න ඕන? සාමාන්‍යයෙන් අවුරුදු 20න් පසු අපේ ශරීරය තුලින් නිපදවන දෛනික කොලජන් ප්‍රමාණය මන්දගාමී වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි බාහිරින් සප්ලිමන්ට් එකක් විදිහට මෙන්න මේ කොලජන් එකක් දෛනිකව භාවිතා කරන්න ඕන. දැන් මාකට් එකේ විවිධ වර්ග වලින් කොලජන් ඔයාලට දැක ගන්න පුළුවන්. නමුත් හැම කොලජන් එකම ඔයාලට හොඳද නැද්ද කියලා තීරණය කරන්න ඔයාලා දැනගන්න ඕනේ. ඒකයි මෙන්න මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මේ මෙචි ඇමයිනෝ ප්‍රීමියම් කොලජන් එක ගැන කතා කරනකොට මේ කොලජන් එකේ මැනුෆැක්චර් කන්ට්‍රි එක තමයි ජපාන්. ඉතින් මේ කොලජන් එක අවුරුදු 20ට වඩා වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන් උසස් තත්ත්වයේ කොලජන් එකක්. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙනවා ෆිෂ් කොලජන් පෙප්ටයිඩ් මිලිග්‍රෑම් 5000ක ප්‍රමාණයක්. ඊටත් අමතරව හයිලුරොනික් ඇසිඩ්, විටමින් C, සෙරමයිඩ් and ග්ලූකසමයින්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට මාළු හෝ මුහුදු ආහාර සම්බන්ධයෙන් අසාස්නිකතා තියෙනවා නම් මේ කොලජන් එක පාවිච්චි කරන්න බෑ. ඊටත් අමතරව ඔයා ගර්භණී මවක් නම් එහෙම නැත්නම් කිරි දෙන මවක් නම් අනිවාර්යෙන් ඔයාගේ ෆැමිලි ඩොක්ටර්ගෙන් අහලා තමයි මේ කොලජන් එක පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ කොලජන් එක දෛනිකව භාවිතා කිරීමෙන් ඔබගේ සමහේ ඇතිවෙන යම් ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම මගහරවා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ගත්තම ඔයගොල්ලන්ගේ සම රැලි වැටිලා තියෙනවා නම්, ෆයින් ලයින්ස් තියෙනවා නම් මෙන්න මේ ඒ ගතිය නැති කරලා ඉවරලා ඔයගොල්ලන්ගේ සමට ස්වභාවික තරුණ පිරුමන් ලබා දෙන්න මේ කොලජන් එකට හැකියාව තියෙනවා. ඊටත් අමතරව ඔයාලගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙලා නම් කිසි පැහැයක් නැත්නම් ඒ සමයේ තියෙන විරදි ගතිය අඩු කරලා සම තෙතමනෙන් තියාගන්න මේ කොලජන් එක උපකාරී වෙනවා. ගොඩක් කට්ටිය කැමති සම පැහැපත් කරගන්න. ඉතින් සම පැහැපත් කරගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට ඔයාගේ සම හොඳ පැහැපත් තත්ත්වයකට පත් කරගන්න මේ කොලජන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාගේ නියපොතු සහ හිස කෙස් අකලට ගැලවී යනවා නම් ශක්තිමත් නැත්නම් ඒ සඳහා වුවද මෙන්න මේ කොලජන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපේ වයසත් එක්ක ඇතිවෙන ප්‍රධාන ගැටලුවක් තමයි අපේ සන්ධි වේදනා ඇතිවෙන එක. ඉතින් සන්ධි වේදනා සඳහා හොඳ සහනයක් ලබා දෙන්නත් මේ කොලජන් එකට හැකියාවක් තියෙනවා. මේ කොලජන් එක ඔයාලට දවස් 28ක කාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට අනිවාර්යෙන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මම මේ කොලජන් එක පාවිච්චි කරන්න කියන කාරණාව. ඇත්තටම කිව්වොත් ඔයා එදිනෙදා බොන සුනුසුම් හෝ සිසිල් ඕනම බීම වර්ගයකට මෙන්න මේ කොලජන් එක දිය කරලා පානය කරන්න පුළුවන්. තේ, කෝපි, පළතුරු යුෂ, කිරි, සුප් හෝ වතුර වැනි. ඉතින් මේ කොලජන් එකේ කිසිම රසක් කිසිම ගඳක් නැති නිසා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන ඕනෑම පානයක් සමග පහසුවෙන් එකතු කරගෙන පානය කරන්න. ඊට අමතරව මේක ගන්න ඕනි දෛනික මාත්‍රාව වෙන්නේ ග්‍රෑම් 7ක ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ එක් හැඳි ප්‍රමාණයක්. ඉතින් කොලජන් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්න නමුත් ඒ ගැන හරියට විස්තරයක් දන්නේ නැති ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට ඒ සම්බන්ධයෙන් වැඩිදුර මොනවා හරි විස්තර දැනගන්න අවශ්‍ය නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනකල් bye bye.